නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අද දවසේ උතුම් සදහම් දේශනාව උදෙසා සදැහැති දායකත්වයේ සිදු කරනු ලබන්නේ නිරංග අබේසිංහ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනා විසින් හැමට උතුම් සදහම් අවබෝධය පිණිස හේතු වේවා කියන අරමුණ පෙරදරි කරගෙන ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධය තරම් භාග්යක් අපිට ලබන්නට පුළුවන් කමක් තවත් නැහැ. ඒකට හේතුව තමයි අපිට මුළු ජීවිතේම තියෙන වෙහෙස, එහෙම නැත්නම් මුළු ජීවිතේම තියෙන සියලු පෙළීම් ඉක්මවන්න, එහෙම නැත්නම් ජීවිතේ නිවෙන්න. දැන් අපි නිවෙනවා කියන්නේ මොකක්ද කියලා කල්පනා කරලා බලමුකෝ. අපි දැන් කියනවා බල්බ් එකක් පත්තු කරනවා කියලා හිතන්නකෝ. එතකොට බල්බ් එකක් පත්තු කරලා තිබිලා නිවෙනවා. නිවුනම එළිය කොහෙටද යන්නේ කියලා අපිට කියන්න බෑ නේද? එළිය යන තැනක් අපිට කියන්න පුළුවන් කමක් නෑ. අපි ස්විච් එක දැම්මම මොකද්ද වෙන්නේ? බල්බ් එක පත් වෙනවා කියලා කියනවා. හැබැයි අපිට වයර් එක දිගේවත් කොහෙන්වත් එළියක් ආවේ නෑ. නේද? අපි කියන විදුලිය ආවා කියලා, අපි ශක්තියක් කියන්නේ. එතකොට කියන බල්බ් එක පත් වුණා කියලා. ඕප් කළාම අපි කියන නිවුණා කියලා. එතකොට අපිට එළිය ආපු තැනක් නෑ, එළිය ආපු තැනක් නෑ කොහෙන්ද ආවේ කියලා. එළිය නිවිලා යන තැනකුත් නෑනේ. නිවුණා කියලා කියනවා. යන තැනක් නෑ. පත් වුණා කියන නිවුණා කියනවා. එතකොට ජීවිතේ අපි ජීවත් වෙනවයි කියන කතාව පත්වීමක්මයි. ඉපදෙනවා කියන එක පත්වීමක්මයි. දුක කියන්නේ පත් වෙන එකට. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා කියන එක පත්තු වීම තුල තියෙන රත් වීම. ඒක තමයි දුක. පත්තු වීම තුල තියෙන පෙළීම තමයි දුක. එතකොට අපි හිතන් හිටියට ඔය බල්බ් එකත් ගැහි ගැහි නේද පත්තු වෙන්නේ. හැම නිතරම ගැහි ගැහි තියෙන අපි සිවුම්ම බැලුවා. අර ජීවිතේ ගැහෙනවා වගේ, පෙළෙනවා වගේ. එතකොට ඒ පත්වීමත් එක්කලා සමස්ත දුක නියෝජනය කරනවා, සමස්ත පෙළීම නියෝජනය කරනවා. සංක්ෂිප්තවම කොටින්ම කියනවා නම් පත්වීමමයි පෙළීම. පත්වීමමයි දුක. නිවියාම තුල පෙළීමක් නැහැනේ, රත් වීමක් නැහැ. එහෙනම් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක තියෙන්නේම පත්වීම තුල. දුකේ හට ගැනීමම පත්වීමයි. දුක ඉක්මවා යාම නිවීම වගේ. එහෙනම් කොහෙන්වත් ආපු එකක් නෙවෙයි නිවුනනේ. පත් වෙනවයි කියන්නේ එළිය කොහෙන්වත් ආවේ නැහැ. කොහෙවත් තිබිලා ආවේ නැහැ නේ එළිය. නමුත් දැල්ුණා කියනවා. එසන් නිවි ගියොත් කොහෙටවත් යනව නෙවෙයි. එසන් නිවන කියන එක එළිය අරගෙන යන එකක් නෙවෙයි. ජීවත් වීම කියන එක
ආලෝකය වගේ, පත්වීම වගේ. නිවුණට පස්සේ එළිය කොහෙටද ගියේ? එළිය ගිය තැනක් නැහැ නේද? යන තැනක් නැහැ. අන්න ඒකටයි නිවීම කියලා කියන්නේ. උපමාවකින් කිව්වොත්. එහෙනම් කල්පනා කරන්න ඕන කොහේවත් ඉඳලා එන ආලෝකයක් එක දිගට දැල්වෙලා තියෙන එකම ආලෝකයක් තියනවද? නැහැ නේද? ඒකයි මං කිව්වේ කඩින් කඩ මොකක් වෙනවද? එනවා වගේ පේනවා. පත් වෙනවා වගේ පේනවා, නිවෙනවා වගේ පේනවා. ගැහෙනවා, ගැහිමක් තියෙන්නේ නේ. ගැහිමක් කියලා අපි කියමු මේකට. පෙලීමක් කියලා. දුකක් කියලා. ඒ නිසා දුක කාගේවත් නෙවෙයි. දුක්ඛයාගේම නිවී යාම නිවීම විදිහට පෙන්වන්නේ. නිවන කියලා කියන්නේ දුක්ඛයාගේ නිවී යාම. එහෙනම් කොහෙන්වත් ආපු එළියක් කොහෙටවත් යනවා කියලා කියන්න බෑ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන නිවන් දකින්නයි කියන එක එළිය නිවෙන්නේ නැහැ. එළිය නිවුන්නේ නැහැ. නිවුණයි කිව්වම එළියට විච්ච දෙයක් නැහනේ. ගිය තැනක් තියෙයිද? දැන් අපි ආලෝකයේ නිවි ගියාය කිව්වට කොහෙටද ගියේ? නිවිලා. ගිය තැනක් නැහැ නේද? ආපු තැනක් නැහැ. ආලෝකේපත් වෙනවා මෙතන කියනවා. අපිට පේනව නේද එක දිගටපත් වෙන ආලෝකයක්. නමුත් එක දිගටපත් වෙන ආලෝකයක් නැහැ නේද? එනිසා පත්තු වෙනවා කියන එකත් බැලුවොත් කොහෙන්වත් එන පත්තු වීමක් නෙවෙයි මේ. ඔය තියෙන අවිද්‍යාව නිසා යමක් පත්තු වෙනවා එක දිගට කියලා ගත්ත මුලාව තියෙන්නේ. නිත්‍ය වශයෙන් පත් වෙන යමක් තියෙනවයි කියලා ගත්ත මුලාව තමයි ජීවිතය කියලා කියන්නේ. නිසා එක දිගට සත්වයක පුජ්‍යලයක ආත්මයක් ජීවත් වෙනවයි කියලා ගත්ත මුලාව මේ තියෙන්නේ. ජීවත් වෙන ආත්මය නිවන් යවන්න හදන්නේ. ආලෝකේ කවදාකවත් කොහෙටවත් යවන්න බෑ නිවලා. යන්න තැනක් පෙන්වන්න බෑ. ඒ කාරණාව අපි හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි නිවන් යන්න කියලා හිතාගෙන මොනවා කළත් ඒකපත් වීමක් විතරයි. හරියට අපි කරන සියල්ල ශක්තියක් විදුලිය උත්පාදනය කරනවා වගේ පත්තු වෙන්න. අපි මේ කරනවයි කියන දේ මොකද්ද? මෙසේ වේවා මෙසේ නොවේවා කියන බලාපොරොත්තුව ආත්මීය හැඟීම මමත්වයේ තමයි ආලෝකයට තියෙන ශක්ති කදම්බය. ඒක කියන විඥාන ශක්තිය කියලා. තේරුණාද? හරියට ඒ ශක්ති කදම්බය විඥානයේ වාගේ ආලෝකේ නාම රූපය වාගේ. ඒ ශක්තිය නැතුව දැල්වීමක් තියනවද? ආලෝකයක් තියනවද? නෑ නේද? අපිට ඒ ශක්තියෙන් ආලෝකය වෙන් කරන්න බෑනේ. ශක්තිය උත්පාදනය වෙනකොට ආලෝකය නිකුත් කරනවා. ජීවිතය ඔය වගේ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තියෙන බලාපොරොත්තුව මොකක් කරනවද? ඒක තමයි ශක්ති ගබඩාව. ශක්තියේ උල්පත. ශක්තියේ උත්පාදනය. විඥානයේ උපත. තියෙන තැනක් පෙන්වන්න බෑනේ.
අතන තියෙයි මෙතන තියෙයි පෙන්වන්න බෑ. උපදිනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ උපදින තාක්කල් විඥාන ශක්තිය නාම රූප නැමැති ආලෝකය උපාදනය වෙනවා. එහෙනම් නිවන් දැකීම පිණිස මෙසේ වේවා මෙසේ නොවේවා කියමින් තියෙන මමත්වයේ බලාපොරොත්තුව තියෙන තාක්කල් ඒක නිවන නෙවෙයි පත්වීම වෙනවා. අපි හැමදෙනාම නිවන් දකින්නට තියෙන බලාපොරොත්තුවම නිවෙන්න තියෙන බලාපොරොත්තුවම නිවීම අහිමි කරනවා. මෙසේ කළොත් නෙවෙයි මෙසේ කළොත් නෙවෙයි කියලා මොකද්ද කරන්නේ? අර විඥාන ශක්තියම උපාදනය කරනවා. දැන් නිවෙන්න මෙහෙම කරන්න ඕනි මෙහෙම නොකරන්න ඕනි කියලා එකක් හදාගෙන ඉන්නවානේ. මේ ටික කර කර ගියොත් නිවෙනවා මේ ටික කර කර ගියොත් නිවෙන්නේ නැහැ. මෙහෙම හිටියොත් නිවෙයි මෙහෙම හිටියොත් නිවෙන්නේ නැති වෙයි. දැන් මොකද්ද මේ කරන්නේ? ශක්තිය උපාදනය කරනවා. එතකොට ශක්තිය උපාදනය කරනකන් ආලෝකයේම උපදිනවා. විඥාන ශක්තිය තියෙන තාක්කල් නාම රූපේ පහළ වීම එතනමයි. කොහොමද එහෙනම් මේ බලාපොරොත්තු සංසිඳෙන්නේ? මෙසේ වේවා මෙසේ නොවේවා කියන එක සංසිඳෙන්නේ කොහොමද? අපි දැනගන්න ඕන මෙසේ වේවා මෙසේ නොවේවා කියන බලාපොරොත්තුවයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතේ හැම වෙලාවකම තියෙන්නේ මොකද්ද? මෙසේ වේවා මෙසේ නොවේවා. ඒ බලාපොරොත්තුව තමයි විඥාන ශක්තිය. දැන් අපි ඔන්න හදනවා ඒ බලාපොරොත්තුව නැති කරන්න ඕනි කියලා ආයි හදනවා මොකද්ද? බලාපොරොත්තුව. මෙසේ වේවා මෙසේ නොවේවා කියන එක නැති කරන්න ඕනි කියලා හදන එකත් මොකද්ද? මෙසේ වේවා මෙසේ නොවේවා කියන ටික නැති වේවා කියලා හදනවා. තව මෙසේ වේවා කියලා එක. අර ටික නොවේවා මේක වේවා. ඒ බලාපොරොත්තු ටික නොම වේවා කියලා එකක් හදනවා. ඒක තමයි වේවා කියන එකනේ. අර පැත්තෙන් නොම වේවා කියලා හදන තාක්කල් වේවා කියන එක හැදෙනවමයි. ඒකයි කියන්නේ නිවෙනවා කියන එක හරිම සරලයි. ඒත් වේවා කියනකන් නොවේවා තියෙනවා නොවේවා කියනකන් වේවා තියෙනවා. දුක නොම වේවා නිවන් සැප වේවා කියලා හදනකන් නිවනක් නැහැ. දුකින් මිදෙත්වා කියලා හදනකම් මිදීමක් නැහැ. ඇයි? වේවා නොවේවා කියන දෙක උපාදනය වෙනවද නැද්ද? උපදිනවා. එහෙනම් නිවන් දකින්න බලාගෙන බණ අහනකන් නිවෙන්න බෑ. නිවන් දකින්න බලාගෙන මොනවා හරි කරනවා නම් ඒ කරන්නේ මොකද්ද? ලෝකේ නොවේවා නිවනම වේවා කියන බලාපොරොත්තු. එහෙම වැඩුවට නිවෙන්නේ නැහැ. එහෙනම් ඉතින් දැන් බුරුතු පිටින් නිවෙන්න ඕන නේ? එහෙම නිවෙන්නේ නැහැ. දැන් අපි කියනවා ලෝකේ අනාතයි නිවන නාතයි. ආයි තියෙන්නේ මොකද්ද? අනාත ලෝකෙන් මිදිලා නාත නිවනට යන්න ඕනේ කියන ශක්තිය ආයි උපාදනය කරනවා. එතකන් යන්න බෑ. ඒ හදන්නේ ආලෝකේ නිට්ටිය කරගෙන ආලෝකේ නිවන් දක්කන්න හදන්නේ. අපි හිතනවා ආලෝකය කියලා එකක් නිට්ටියව තියනවා කියලා. අපිට තේරෙන්නේ අර ශක්තිය උපාදනය කරනකන් තමයි ආලෝකේ තියෙන්නේ කියලා. ඒ ශක්තිය උපාදනය කරනකන් තමයි ආලෝකේ තියෙන්නේ. එහෙනම් මේකෙන් මොකද්ද කරන්න තියෙන්නේ? මේකේ කල යුත්තක් නැහැ.
මේ කරනවයි කියන සිද්ධිය නිසාමයි පත්වීම කියන අවබෝධය විතරයි ලැබෙන්න ඕන. දැන් නොකර සිටීම වේවා කිව්වොත් එහෙම ආයෙ මොකද්ද වෙන්නේ? කිරීම නොවේවා නොකර සිටීම වේවා කිව්වොත් ආයෙ ශක්තියක් හැදෙනවා. නිවන පිණිස චේතනාවෙන් කළ යුතු කිසිවක් නොමැත්තේමය කියන්නේ ඒකයි. දැන් පුදුම වැඩක්. බල්බ් එක නිවිලමයි තියෙන්නේ. බල්බ් එක පත්තු වෙලා නැහැ. බල්බ් එක පත්තු වෙලාද තියෙන්නේ? නැහැ. බල්බ් එක මොන වෙලාවකවත් පත්තු වෙලා නැහැ නේද? ආලෝකය නිසා අපි හිතනවා මොකද්ද? බල්බ් එක පත්තු වෙලා කියලා. බල්බ් එක පත්තු වෙන්නෙම නැහැ. පත්තු වෙලත් නැහැ. ශක්තිය උපාදින වෙනකොට ආලෝකයක් නිකුත් කළා මිසක් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ නේ. එහෙමයි. ශක්තිය උපදිනකොට ආලෝකය නිකුත් කරනවා. බල්බ් එකට මුකුත් වෙලා නැහැ. බල්බ් එක නිවිලමයි තියෙන්නේ. අපි කල්පනා කරන්න ඕන. බල්බ් එක නිවන්න හදන තාක්කල් වැඩක් වෙන්නේ නැහැ. නිවන්න දෙයක් නැහැ. ආලෝකයේ විහිදවන්න හේතුව මොකද්ද? යමක් කරන්න කරන උත්සාහයමයි. ඒකමයි ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. මේක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අමුතුවෙන් නිවන්න දඟලන එකම නිවන පිණිස තියෙන බාධාවයි. එතකොට දෙයියනි මොකක්වත්ම මේක කරන්න ඕන නැද්ද කියලා අපිට හිතෙනවානේ. ඔය බල්බ් එක පත් වෙලා කියලා හිතන මෝඩකම දුරු වුණා නම් ඉවරයි. බල්බ් එක පත් වෙලා තියෙන්නේ කියන මෝඩකම දුරු වුණා නම් ශක්තිය හැදෙන්නේ නැහැ. එතකොට ආලෝකය උපාදනය වෙන්නේ නැහැ. එතකොට තේරෙනවා නිවිලමයි තිබිලා තියෙන්නේ. මේ ශක්තිය උපාදනය කරන නිසා ආලෝකයේ විහිදවන එකට මොකක් වෙලාද? පත් වෙනවා කියලා රැවටිලා ඉඳලා තියෙන්නේ. ඔක තමයි වෙලා තියෙන්නේ. දැන් මේවා උපමා අපි දැන් මේ උපමාවල පදිංචි වෙලා බල්බ් එකේ ක්‍රියාවලිය බල ආයි දඟලන්න යන්න එපා නේද? නැත්නම් අපි කරන්නේ උපමාවක් දීපු ගමන් ගිහිල්ලා උපමාවේ කොට්ට පැදුරු ඔක්කොම අරන් ගිහින් පදිංචි වෙනවා. එහෙනම් උපමාවේ පදිංචි වුණාම අවබෝධය ගිලිහෙනවා. දැන් කල්පනා කරන්න එහෙනම් නිවන් දකින්න භාවනා කරන්න ඕනිද? නිවන් දකින්න භාවනා කරන්න ඕනිද කියලා අහනවා අපි. එතකොට අපේ හිතට උත්තරයක් එනවා. අපිට ප්‍රඥාව මදි. නේ? ඒ නිසා අපි භාවනා කරලා නිවන් දකින්න ඕන. හිතනවා අර ආලෝකය කියලා එකක් නිට්ටියව තියෙනවා. ඒ ආලෝකය කියන එක මං කරගෙන මගේ කරගෙන ඒ ආලෝකයට ප්‍රඥාව මදි නිවන් යන්නේ කියලා මොකක් කරන්න හදනවද?
ආයි ශක්තියක් උත්පාදනය කරනවා. නැවත නැවත ආලෝකයම බිහි වෙනවා. එහෙනම් විදර්ශනාව කියලා කියන්නේ මොකද්ද? පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්නේ අත්දැකීම පිළිබඳව නුවණින් දැකීම. මොකද්ද පච්චුප්පන්නේ අත්දැකීම කියලා කියන්නේ? ප්‍රත්‍යයෙන් උපන් කියලා කියන්නේ පච්චුප්පන්නේ කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් අත්දැකීමක්. ශක්තියෙන් උපන් ආලෝකයක් මිසක් බල්බ් එක කියලා එකක් පත් වෙලා නැහැ කියලා තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්නකොට දන්නවා මේ උපදින ආලෝකයේ මමත්වයෙන් අල්ලන්න බැහැ. මමත්වයෙන් අල්ලන්න හදන ශක්තිය තියෙනකන් ආලෝකයේ විහිදවනවා. ශක්තිය හදද්දී විහිදවනවා. විඥානය උපදිනවා නම් නාම රූපේ උපදිනවාමයි. අනාත්මයක් ආත්මයක් කරන්න හදන දැඟලීම නිසාම නිවුණු බව පේන්නේ නැහැ. නිවිලා තියෙන බව අඳුනන්නේ නැහැ. ඒ නිසාම ආලෝකේ රත් වීමෙන් මත් වීමෙන් පෙළෙනවා. ඒ පෙළෙනකොට අපි මොකද්ද කරන්නේ? නිවෙන්න විදිහක් හොයනවා. නිවෙන්න විදිහක් හොයනවා. හැබැයි නිවෙන්න විදිහක් කියලා ආයි ආයි ශක්තිය උත්පාදනය කරද්දි මොකක් වෙනවද? දැල්වෙනවා. ඒ නිවෙන්න විදිහ හොයන්නේ කොහොමද දන්නවද අපි? බල්බ් එකේ පාට මාරු කර කර. ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. කහ පාට ගාලා බලනවා මරු ගෑවොත් කියලා බොහොම අමාරුවෙන් ගාලා අම්මට සිරි කහ වුණා බලාපොරොත්තු ඉෂ්ට වුණා කියනවා. ආයි කොළ ගන්නවා. කොළ ගාලා ඉවරලා කියනවා අම්මට සිරි ආයි කොළ වුණා මරු බලාපොරොත්තු ඉෂ්ට වුණා. මේක තමයි ආස්වාද මුක්තිය කියලා කියන්නේ. හැබැයි කවදාකවත් ආලෝකයේ කොළ වුණෙත් නැහැ, නිල් වුණෙත් නැහැ, කහ වුණෙත් නැහැ. ඔක තමයි අපි කළේ. මේක ශක්තික දම්බයක් පමණයි. විඥාන ශක්තියේ මොකද්ද? නාම රූප මායාව තමයි අපි පාට කරන්න හදන එක. ජීවිතය ලස්සන කරන්න හදන, ජීවිතය හැඩ කරන්න හදනවා කියන ඔකට තමයි. ඔන්න ඔය බොරුව ඇත්ත කරගෙන ඒක ජීවිතය කරගෙන අපි රිදියෙන් පාට කරලා තියෙන මොකෙකුටවත් නෑ. අපි රත්තරණින්, අපි මැණිකෙන් කාටවත් නැති විදිහේ සැපක් අපිට තියෙන්නේ කියනවා. ඔය සත්‍යතාවය දැනගත්ත වහාම කලයුත්තක් මේකේ නැහැ. කලයුත්තකට තියෙන බලාපොරොත්තුවම මේ මිරිඟුවේ, මේ මුලාවේ අතරමං වීමමයි. කියන අවබෝධය තුල නැවත මොකක් කරන්නේ නැද්ද? ශක්තිය හදන්නේ. එතකොට නිවී යාම මයි තිබිලා තියෙන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. හදාපු ශක්තිය තියෙනකන් මොකක් වෙනවද? විහිදවනවා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා පූර්ණව නිවුනම, ඒ කියන්නේ පූර්ණව ශක්තිය උත්පාදනය නතර වුණාම පිරිනිවුණා කියලා කියනවා. පිරිනිවන් පෑවා කියලා කියනවා.
ඕක තමයි නිවන කියන්නේ. එහෙම නැතු මේ නිවන් හොයන්න අරහෙ ගිහින් මේ ගිහින් අතන ගිහින් මෙතන එහෙම බෑ. නිවන් කොහෙවත් නැහැ. නේද? කැලේට ගිහින් වාඩි වෙලා නිවන් හොයන්න බෑ. ශුන්‍යාගාරවල වාඩි වෙලා නිවන් හොයන්න බෑ. සක්මනේ සක්මන් කරාට නිවන් හම්බ වෙන්නේ නැහැ. උපාදනය කරන කම් මොකක් තියනවද? ශක්ති උපාදනය කරන කම් පත්තු වීම තියෙනවා. ඒ කියන්නේ විහිදීම තියෙනවා. ඒක තමයි පිළීම. දැන් අපිට නිවන් දකින්න ඕන කියලා තියෙන නැවත පිළීමක්ද නැද්ද? පිච්චීමක්ද නැද්ද? පිච්චීමක්. එහෙනම් ඔන්න බලන්න මේ ජීවිතේ ජීවත් වෙනවයි කියන එක කොහෙන්වත් ආපු එකෙක් ජීවත් වෙනව නෙවෙයි. ඌ කොහෙටවත් යනවත් නෙවෙයි. ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම. කොයි ඉඳලවත් එනව නෙවෙයි, කොතනවත් නිට්ටියවත් ඉන්නව නෙවෙයි, කොහෙටවත් යනවා නෙවෙයි. ඔය ටික තේරුණාම දන්නවා නිවනේ එන කෙනෙක් නෑ, ඉන්න කෙනෙක් නෑ, යන කෙනෙක් නෑ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කතාව මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ අපි මොකකටද ඔය? පඨවි තදයි 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 කියලා කියනවා. දැන් කල්පනා කරන්නකෝ. හේතුප්‍රත්‍ය කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය. ඇත්තටම ඒ ශක්ති කදම්බේම තමයි බලාපොරොත්තුවම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති ආලෝකේ විහිදවන්නේ. ඒ කියන්නේ කල්පනා කරන්නකො හිත ඇති කල්හිම තමයි පඨවි කියලා කියන්න වෙන්නේ. හිතින් වෙන් කරන්න පුළුවන් පඨවියක් නැහැ. අනිත් එක පඨවිය දකින්න බෑනේ. දැන් තදයි කියනවා. තදයි කියලා දැනගන්නේ කොහෙන්ද? අතෙන්නේ. අත කියලා දැනගන්නේ කොහොමද? හිතින්නේ. නිසා හිත ඇති කල්හිමයි සියලු අත්දැකීමනේ. දැන් තේරෙනවා මේ ලෝක කතාව මේ වගේ. ඒ නිසා මේ ආලෝකයේ විහිදවීමට රැවටිලා ජීවත් වීම කියලා. ඔය ටික තේරෙනකොට අවබෝධ වෙනකොට අමුතුවෙන් නිවෙන්න දරන උත්සාහය දුරු වෙලා යනවා. ඒ නිවෙන්න දරන උත්සාහයේ බලාපොරොත්තුවම දුක ගෙනල්ලා දෙන බව. නිවෙන්න බැරි බව ගෙනල්ලා දෙන බව. පත් වුණා වගේ පෙන්නන බව තේරුම් ගන්නවා. ඕක තමයි ස්වභාවය. ඒ ස්වභාවය අවබෝධ වෙනකොට බලහත්කාරයෙන් කරන්න නැහැ. එතකොට ඔන්න ආයි ගන්නවා අපි පිටකේ අතන තියෙනවා මෙහෙම කියලා, පිටකේ මෙතන තියෙනවා මෙහෙම කියලා දැන් ගන්නවා. එතකොට පිටකේ අතන තියෙනවා මෙතන තියෙනවා කියන එකත් පත්තු වීම ශක්තිය උපාදනය කිරීමක් බව අපිට තේරෙන්නේ. ආලෝකයේ විහිදුවීම බව තේරෙන්නේ නැහැ. ඒ නිසා අතන තියෙනවා මෙතන තියෙනවා කියලා තර්ක කරන්නේ කොහොමද? බල්බයක් පත් වෙලා කියලා රැවටීම වගේ අර පත් වෙලා තියෙන අර තියෙන අතන තියෙන මෙතන තියෙන කියලා කියනවා. බල්බ් එකේ ඇති මොකද්ද? පත්තු වීමක් නැහැ. පත්තු වෙලාම නැහැ බල්බ් එක.
ශක්තිය තියනකම් ආලෝකයේ විහිදුවනවා මිස බල්බෙපත් වෙලා නැහැ. පත්තු වෙන්නේත් නැහැ. හැබැයි වෙන්නන අර තියෙන්නේ පත්තු වෙලා. එහෙම වෙන්නේ කොහොමද? නේද? ඔක තමයි අඥානවන්තකම කියලා කියන්නේ. ඒ අඥානවන්තකම තමයි අශෘතවත් පෘතජ්ජනයාගේ ස්වභාවය. සත්‍ය දකින්නට නොහැකි කම. එනිසා ශ්‍රුතවන්ත භාවය තුල පමණ ආර්ය ශ්‍රාවක භාවයට ඉඩ තියෙන්නේ. සෝතාවදානේ පඤ්ඤා ශ්‍රුතමේ ඥානං. ඇහුම් කන් දීම නැමියාව. ඒක තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට තියෙන්නේ ගොඩාක් වෙලාවට ඇහුම් කන් දීම හරිම දුර්වලයි අපේ ජීවිතවල. මොකද්ද කරන්නේ? ඇහුම් කන් දෙනව නෙවෙයි. ශක්තිය උපාදනය කරගන්න තව විදිහකට ගලපන්න හදනවා. තව ශක්තිය උපාදනයක් බවට පරිවර්තනය කරගන්න හදනවා. ඇහුම් කන් දෙන්නේ නැහැ. තර්කණීය විතරයි තියෙන්නේ. දන්න දේත් එක්ක තර්කණය කරලා Tamanගේ විදිහට ඒක වල නගා ගන්න. තව ශක්තියක් උපද්දව ගන්නවා. එහෙනම් දැන් තේරෙන්න ඕන මේ නිවන පිණිස කරන්න දෙයක් නැහැ කියන්නේ ඇයිද කියන එක. මමත්වයේ කියන්නේ දෘෂ්ටියක් මිසක මම කියලා නිට්ටයව පවතින කෙනෙක් නැහැ කියන්නේ ඇයිද කියන එක තේරෙන්න ඕන. ඔය ටික තේරෙනකොට අපි කෙනෙකුට යථා භූතම් පජානාති. මේ භූතයේ යථාර්ථය ප්‍රඥාවෙන් දකිනවා. මොන භූතයේද? මේ ජීවිතය කියලා සකස් වෙන භූත ස්වභාවය. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ අත්දැකීමේ ස්වභාවය. නේද? අපි දැන් දන්නවා එහෙමනම් අවිද්‍යා කම්ම තණ්හා ආහාරය කියන ශක්තිය රූප වේදනා සංඥා සංකාර විඥාන නැමැති මොකක් කරනවද? ලෝකේ බිහි කරනවා. ඔකනේ කරන්නේ. ඔන්න දැන් උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි හරිනේ. අවිද්‍යා කම්ම තණ්හා ආහාර නිබ්බන්ති ලක්ෂණේ රූප වේදනා සංඥා සංකාර විඥාන උපද්ද. ඊට පස්සේ වායය කියන්නේ මොකද්ද? අවිද්‍යා කම්ම තණ්හා ආහාරයන්හි උදා නොවීමෙන්. සමහරවිට අවිද්‍යාව කොතනද? තණ්හාව එතන. ඒ කියන්නේ මොකද්ද? ඒ අවිද්‍යාවට හා වෙනවා. බහිනවනේ. ඉදමෝ සත්‍ය මොහොමඤ්ඤ මේකමයි ඇත්ත මේකමයි සත්‍ය කියලා. පත්තු වෙලාමයි තියෙන්නේ මේ බල්බ් එක කියලා බහින. ඒ බහිනකොට තමයි කර්මය හදන්නේ නැවත නැවත ශක්තිය උපාදනය කරන්නේ. ඒකම ආහාරයේ බවට පත් වෙනවා විඥාණයට. ඒ කියන්නේ ශක්තිය විහිදවන්න ආහාරය කරනවා. ඒ ආහාරය ඇතුලේ මොකද්ද කරන්නේ? නිබ්බන්ති ලග්ගන යන ශක්තිය විහිදවනවා. එළියට දානවා. දැන් ඔතන තියෙන උද්‍යව ඥානෙ. එතකොට ඔන්න කල්පනා කරන්න ඕන මේ නොදන්නා බවම මුලාවයි. එහෙනම් කිසිම වෙලාවක නිවන් යන්න දඟලන්න එපා. නිවන් යන්න දඟලන දැඟලීමම නිවීම අහිමි කරනවා. ඒ කියන්නේ නිවීම අහිමි කරනවා කියන්නේ නිවුණු බව
දැනගන්න තියෙන ප්‍රඥාව අන්ධ කරනවා. නිවිලම තියෙන බව දැනගන්න තිබ්බ ප්‍රඥාව අන්ධ කරනවා. මොකද දැන් විදුලිය කියන්නේ ශක්තියක්. ශක්තිය එනකන් ආලෝකයේ විහිදුවනවා මිස බල්බෙපත් වෙලා නැහැනේ. අපි බල්බෙපත් වෙලා ඉන්නවා. කොතනේපත් වෙලා තියෙන්නේ? පත් වෙච්ච තැනක් නෑ. හැබැයි ආලෝකයේ විහිදවනකොට රත් වෙනවා, මත් වෙනවා, පෙළෙනවා. නේ? එතකොට රත් වෙනකොට, මත් වෙනකොට, පෙළෙනකොට අපි බල්බ් එක පාට කර කර බලනවා. කහ පාට ගෑවම ආතල් තියෙයි. රස්නේ අඩු වෙයි. සුදු පාට කළාම අඩු වෙයි. කොළ පාට කරාම අඩු වෙයි. ඔක තමයි ආස්වාද භුක්ති උදෙසා දඟලන දැඟලිල්ල. ආස්වාදයේ ආදීනවේ මොකද්ද? කොයි තරම් ආස්වාද විඳින්න ගියත් ශක්තිය උත්පාදනය වෙනකොට මොකක් වෙනවද? රත් වෙවි, මත් වෙවි තමයි ඉන්න වෙන්නේ. ඒක තමයි ආදීනවය. ඒක තමයි දුක. ජරා මරණ ව්‍යාධි දුක අත්දකින්න වෙනවා. ඔය ටිකයි අපි තීරුම් ගත යුත්තේ. එහෙනම් ආය අමුතුවෙන් කරන්න දෙයක් නෑ, ඉවරයි. ජේ ධම්මා හේතුප්පබවා තේසන් හේතුන් තථාගතෝ ආහ. එච්චරනේ. එච්චරක් අහනකොටම තේරෙනවා නං නේ. තේසංචයෝ නිරෝධෝ එවන් වාදී මහා සමනෝ. මහා ශ්‍රමණය මෙච්චරයි කියන්නේ. සමුදය ගැනයි නිරෝධය ගැනයි. යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නිසා සමුදය වෙනවා. ඒ හේතුව නැති තැනක එහෙම එකක් නැහැ. එහෙනම් දැන් තේරෙනවනේ. මේ ශක්තිය හදන්නෙම වේවා නොවේවා කියලා දඟලන දෙගිනිල්ල. එහෙ දඟලනකම් උපාදිනේ වෙනවා. ශක්තිය කියන එක කොහෙවත් ඉඳලා එන්නේ නැහැ. ආලෝකය කියන එක පිට කරාට නිට්ටියව පවතින ආලෝකයකුත් නැහැ. කොතන ශක්තියෙන් ආලෝකය ආවේ? නැහැ. ශක්තියෙන් තොරව ආලෝකයකුත් නැහැ. ආලෝකේ යන තැනකුත් නැහැ. ඔය ටික තේරිච්ච එක මම මොකක් වෙනවද? නිවෙනවා. ඔච්චරමයි මේ මහා ශ්‍රමණයා ලෝකෙට කිව්වේ. අපි මොකද්ද කරන්නේ? හත් පොළේ තප්පුලනවා. මෙහෙම කළොත් නෙවෙයි, අර එහෙම කළොත් නෙවෙයි. එසා නිවෙන්න අර එහෙම මෙහෙම කරන්න හදනවා නම් එහෙම මෙහෙම කරන තාක්කල් නිවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. නිවෙන්නේ නැහැ. ඔය ටිකයි අපිට තීරුම් ගන්නට තියෙන්නේ. අද දවසේ අපි ධර්ම සාකච්ඡාව තුළ බලාපොරොත්තු වෙන්නේ නිවීම පිණිස කළ යුතු කිසිවක් නොමැත්තේමය කියන කාරණාව ජං උපමා උදාහරණ ඇසුරු කරගෙන පැහැදිලි කරන්නට යම් උත්සාහයක් සිදු කරන්න. ඉතින් විශේෂයෙන්ම ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වයේ සිදු කරන්නට යෙදුණු නිරංග අබේසිංහ මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දෙනාටමත් උතුම් සඳහම් අවබෝධයේ පිණිසම හේතු ප්‍රත්‍යක් භවයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනු ලබනවා. හැමට තිරුවන් සරණයි, යහපතක්ම වෙත්වා.